සුබ දවසක් ඔයාලා හැමෝටම Cook with Vishu YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු ගොඩක් රස ඒ වගේම පෝෂ්‍යදායී බතල ඔම්ලට් හදන විදිහ. ආහාර පාලනය කරන ඔයාලට බය නැතුව කන්න පුළුවන් ඔම්ලට් එකක් තමයි මේ උදේට සහ රැට ආහාරයට ගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ මේ ඔම්ලට් එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය. මුලින්ම අපි බිත්තර දෙකට ලුණු කුඩු ගම්මිරිස් කුඩු දාලා හොඳට බීට් කරගන්න ඕන. දැන් අපි බිත්තර මිශ්‍රණයට වතුර මේස හැන්දක් දාලා නැවතත් හොඳින් විස්ක් කරගන්නවා. ලිපේ තියලා රත් වෙනකොට ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වෙනකොට අපි කුඩු කපාගත් ලුණු, අමු මිරිස්, කරපිංචා, තව ඔයාලට කැමති නම් චිකන් පොඩියට කපලා හරි, කැරට් කෑලි හරි කැමති දෙයක් එකතු කර ගන්න පුළුවන්. ඔයාලා ඉතින් මගේ වීඩියෝ එකක් අද බලනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ලුණු ටික බැදීගෙන එනකොට අපි ග්‍රේට් කරගත්ත බතල ගෙඩියක් එකතු කර ගන්නවා. ලුණු කුඩු සල්පයක් එකතු කර ගන්නවා. දැන් අපි බතල ටික හොඳට තැම්බෙනකම් මේ විදිහට කලවම් කරගන්න ඕන. ඉතින් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න ඕන නම් subscribe button එකට එහා පැත්තේ තියෙන පුංචි bell icon එකට click කරන්න. මෙන්න මේ විදිහට බතල ටිකක් තැම්බුණාට පස්සේ අපි බිත්තර මිශ්‍රණය එකතු කර ගන්නවා. හොඳින් පැතිරලා යන විදිහට බිත්තර ටික එකතු කර ගන්නවා. මේ එක් පුද්ගලයෙක්ට උදෑසන ආහාරයට අවශ්‍ය ප්‍රමාණය ඔයාලට කැමති නම් තව බිත්තරයක් එකතු කර ගන්න පුළුවන්. දැන් මේ ඔම්ලට් එකේ යටපැත්ත බැදීගෙන යන විට අපි උඩින් මේ විදිහට දීසියක් තියලා ඔම්ලට් එක අරගෙන මේ විදිහට එකතු කරගන්න ඕන. නැත්නම් මේ ඔම්ලට් එක කැඩෙන්න බලනවා. දැන් විනාඩි 2-3ක් මේ විදිහට තියලා ඔයාලට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත බතල ඔම්ලට් එක. මම උඩින් තක්කාලි සෝස් එකතු කරගන්නවා. ඔයාලත් මේ බතල ඔම්ලට් එක හදලා රස මට කියලා එවන්න. මේ වගේ පෝෂ්‍යදායී ආහාර හදන්න කැමති නම් Cook with Vishu YouTube channel එකත් එක්ක ඔයාලා දිගටම රැඳී ඉන්න. බොහොම ස්තුතියි.